පුට්ටුවේ දුක විතරයි. මාරු හීනේ හැබැයි. ඒ පාර මොකද? ගෙදර කවුරුත් නැහැ. කාගෙන දුක් ඵලයක්. අම්මට තාත්තට සලකන දරුවෙක්ද මුන්ට සින්නල දෙරන්නේ නැත්තේ හොයන්න කිව්වම මහරයට සල්ලි උස්සන්නේ නෙගෙවල් ගානේ. කාලකන්නි දරු හස්ත මිතුලේ අතට ගන්නකොට මෙනවනේ මුන් ගලිය පස්සේ යන බල්ලෝ වගේ. හට වෙනකොට ෂි නින්දත් කෙරුව කාලකන්නේ. අනික මට කියපන් තුපි රැට එනවද බල්ලෝ? තුපි හිරුනේ. හිරුවරෙන් දවල්ට. ආච්චි කැවුම හන්දද රැට එන්නේ ගෙවල් ගානේ. තුපි වරේ දවල්ට රැට එන්නේ හඳ. අනික යකෝ තුපි බෙදෙන රුපියල් 15,25,000යි. මගේ විටමින් ටිකක් ගන්න පුළුවන්. ටිකක් කාල කන්නි වැඩ කරන්න එපා හිරු කීවේ. සභාපතිතුමා මෙයාලව දවල්ට වණ්ඩ රැට වණ්ඩ එපා. අපිට ටික ගන්න වෙලාව නෙමේ. මෙයාල එක පාට්ටම එල්ල ගෙදර හොවි කියලා හුලම් බොහලා යනවා යකෝ එක පාට්ටම මේ මහද්දී. තොපිට මැනස් නැද්දවා දොරට පොඩ්ඩක් තට්ටු කරපල්ලා. බලා එන වෙලාවක මම එළියවත් හිටියොත් නම් බලාගේ අනාගතේම ඉවරයි. තැජ්ජ පිරි ගහලා ගන්නේ. තැජ්ජ ඇති උඹලත් ඔය වහපල්ලා අතම කරවල්. දැන් ලයිට් එක නිදාගනින්න. නැත්තම් ඉතින් යන්නවනේ. පාළු යකා සෝනේ හීරු යකා එනවා මාව දැක දුවපන් දැහැන කඩා. වදන මතකයිනේ. මතකයිද?